இந்த சேன மதிப்பீட்டில் நல்வகைப்படுத்தப்பட்ட ஏனைய நிறுவனங்கள் தயாரிக்கப்பட்டு உரிய நிறுவனங்களுக்கு සුළුකුණාටුව නිසා තමන්ගේ ව්‍යාපාර කටයුතු අඩපණ ඒ කටයුතු කරගැනීමට බාධා වීම නිසා ඒ බාධාවට ලක් වෙලා සිටින අපේ දිස්ත්‍රික්කයේ ව්‍යාපාරික පිරිස අතරින් අද දවසේ මේ අවස්ථාව සම්බන්ධ වන අපේ ව්‍යාපාරික කටයුතු ඔබ සියලු දෙනාට දිට්ඨා සුළුකුණාටුව මම කියන්නේ 2025 වර්ෂයේ අවසාන භාගයේ අපේ රට මුහුණ දුන්න දෙවැන්තම අභියෝගය. මේ ඈත කාලේ අපි රට විදියට රට විශාල ආර්ථික වශයෙන් හා සමාජීය වශයෙන් බලපෑමක් ඇති කළ සිද්ධියක් විදිහට හඳුන්වා දෙන්න පුළුවන්. මේ තුල මම කියන්නේ 600කට වඩා අපිට ජීවිත හානි රටවල් සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම තවත් විශාල ප්‍රමාණයක් දීපල සහ බොහෝ අවස්ථාවන් අපිට අහිමි වෙලා තියෙනවා. නමුත් රජය විදිහට මේ සියලු කටයුතු වලට ඉතා සාර්ථකව මුහුණ දෙන්නේ ඒ ජනතාවට ඇති වුණු විපත් වලින් ඔහුට ක්ෂණිකව ඇති වුණු අවස්ථාවල විශේෂයෙන් ඔහුට ජීවිත වශයෙන් ඇති වුණු හානි වළක්වා ගැනීමට ඒ වගේම ඔහුට අවශ්‍ය කරන රැකවරණයේ සුපහසු ඉතා ඉක්මනින් ලබා දීමට සහ ඉන් අනතුරුව ඔවුන්ගේ ජීවිතේ වඩාත් යථාර්ථ කර ගැනීම සඳහා අවශ්‍ය කටයුතු ඉතා ඉක්මනින් සිදු වෙන පවතිනවා. අපි දන්නා විශේෂ සිදුවුණු හානිය වගේම හානිය සම්පූර්ණ අපි පෞද්ගලික අපරාධ තත්ත්වයට අපි සාර්ථකව මොන දිස්ත්‍රික්කයක් ලංකාවේ ගොඩක් ප්‍රදේශවල වේදනක් වුණා. අපිට ලොකු වේදනයක් වෙන්න නියමිතව තිබුණා. නමුත් අපි ඉතාම කමුතුව සංවිධානාත්මකව පෙර සෝදනාවක් ඇතුළත කර මොහොන් තිබු නිසා එකදු ජීවිත හානියක්වත් නැතුව අපිට අපේ දිස්ත්‍රික්කයට මෙහි අපදාවට මුහුණ දෙන්න පුළුවන් වුණා. කොහොම නමුත් එවැනි ස්වභාවික අපදා තත්ත්වයකදී සිද්ධ වෙනවා වගේම නොලැක්කී හැකි ලෙස යම් විශාල දේවල් හානියක් අපිට සිද්ධ වුණා. පගාවන් වලට මේ වතු පිටි වලට හරකවාන ඒ වගේම විශාල අනිත්පැතින් මේ ව්‍යාපාර ශාස්ත්‍රයට තමන් කාලයක් තිස්සේ ගොඩනගාගත්ත යම් ආකාරයකින් දියුණු කරන්න අපේක්ෂා කරපු ව්‍යාපාර යම් තත්ත්වයකට ඇතුළු ව්‍යාපාර යම් ආකාරයක ආපදා තත්ත්ව නිසා හානියටපත් වුණා. ඒතර අපිට උනා උනේ මෙන්න මේ අපදාවෙන් අපි යලි නැගීමේදී රාජතුමාගේ මූලිකත්වයේ අපි අද වැඩ පිළිවෙල ඇතුලේ අපි කොහොමද හිටියට වඩා ශක්තිමත් ලෙස නැගිටින්නේ. හිටපු තැන නෙමෙයි අපි ආයන්නේ. අපි යන්න ඕනේ. අපි හිටියට වඩා ශක්තිමත් ආකාරයෙන් නැගිටින්න ඕනේ. ඒක තමයි අපි මේ ආපදාවේ නැගිටින අතර සැලැස්මේ අපේ පරිපූර්ණ ගැස්තනේ ප්‍රකාශ කරලා මුදල් වෙන් කරගෙන මේකට මොහොන් දෙන්න අතරකොට අපි අර සබි කොනෙක් මිසින් அப்படி டேமேஜ் ஆகிட்டு மழை தண்ணியால் மோட்டர் எல்லாம் பழுதாகிட்டு சீமெண்ட் எல்லாம் அப்படி நல்லா போன எஸ்டிமேட் எடுக்க வந்தாங்க 7 லட்சம் ரூபாய் மாதிரி கொடுத்தாங்க. எங்களோட உற்பத்தி வந்து பலரசப்பானம், அதாவது மேங்கோ, மிக்ஸ் ஃப்ரூட், பூடபுள், அதோட சேர்த்து நாங்கள் வந்து மாசிச்சம்பல், அச்சாறு, ஊறுகாய் ப்ராடக்ட் செஞ்சோம். ஃப்ரிட்ஜ் வந்து தண்ணீர் கொம்ப்ரஸர் போயிட்டு நாங்கள் செஞ்சு வச்சிருந்த ப்ரொடக்ஷன் எல்லாம் லேபிள் எல்லாம் ஊறி அப்படியே கலந்து வந்துட்டு அப்படியே சில பொருட்களும் எங்களுக்கு அப்படியே துஸ் பிடிச்சி கூட தமிழகமோ ಪ್ರಾದೇಶಿಕ ಕೊಟ್ಟಾಸೆ मौजीत महात्म्या आनंद सूर्यन महात्म्या MU हसीना